වාහන මිල අඩු වෙන එකක් නැද්ද ජනතාව බොහෝ ජනතාව නැත්නම් පිරිසක් බලාගෙන ඉන්නේ නැත්නම් වාහන මිල අඩු වෙයිද කියලා. එහෙම තත්ත්වයක් තියෙනවද? අඩුවීමක් නම් අපිට එක්ස්පෙක්ට් කරන්න අමාරුයි මොකද ලෝක වෙළඳ පොලේ විනිමය අනුපාතයන් වල ඉහළ යාමක් අපිට දකින්න ලැබෙනවා. අපිට ඒක ඩිරෙක්ට්ලි බලපානවා. එතකොට මේක කොහොමද මේ වාහන වල මාකට් එක පොඩ්ඩක් උඩට යන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන මිලේම රැඳිලා තියෙයිද නැත්නම් මේක වෙනස් වෙන්න කියන්නේ වැඩි වෙන්න පුළුවන්ද අඩු වෙන්න පුළුවන්ද එහෙම? ඔව් විනිමය අනුපාත ඉහළ යන හින්දා පොඩ්ඩක් ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්. අද මාධ්‍යයේ වාර්තා වෙලා තිබ්බා වාහන විකුණ ගන්න බැරුව ෂෝරූම්ස් වල තියෙනවා. ඒ වගේම ෂෝරූම්ස් වල වාහන නැහැ කියලා. වාහන පැමිණීමේ කිසිම අඩුවක් නැහැ. වාහන දිගටම පැමිණෙනවා. මේ අවස්ථාවේ වුණා ලංකාවට වාහන 6-7000ක විතර ප්‍රමාණයක් දැන් ලංකාවට ඇවිල්ලා තියෙන අලුත් වාහන. ඒ වගේම වාහන වල ඉල්ලුමේ අඩුවකුත් නැහැ. මොකද ඇතරම මිනිස්සු අවුරුදු 5ක් බලන් හිටියා මේ ඉම්පෝට් එක අරිනකන්. ඉතින් ඒ ලොකු වැකියුම් එකක් තිබ්බා. ඒ වැකියුම් එක ඇතරම දැන් මේ අවස්වල විශාල වශයෙන් මිනිස්සු වාහන මිලදී ගන්න පෙළඹිලා තියෙනවා. මොකද හැමදෙනාම අලුත් වාහනයකට යන්න උත්සාහ කරනවා. සමහර අවස්ථාවල අපිට කියන්න පුළුවන් මිල ගණන් වල පොඩි වැඩිවීමක් තියෙනවා. මොකද අපි හිතුවට වඩා ඩියුටි පර්සන්ටේජ් පොඩ්ඩක් වැඩි වුණා. ඒ කෙසේ වුණත් මිනිස්සු මේ දවස්වල වාහන මිලදී ගැනීමට පෙළඹිලා ඉන්නවා. මොකද අද වෙනකොට ලංකාවට ආපු වාහන වලින් අඩුම ප්‍රොඩක්ෂන් 75%-80%ක් නිල්ලා ඉවරයි. මං කියුවේ ලොකු ඉල්ලුමක් තියෙනවා.